සුබ දවසක්. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අස්වැසුම හරිම තොරතුරු YouTube නාලිකාවෙන් ගේන විශේෂ වීඩියෝ එකට. ඉතින් අද 20යි ජනවාරි 20 වෙනි අඟහරුවාදා ජනවාරි මාසේ අස්වැසුම මුදල් මේක බලන ඔයාලා කාටවත් තාම හම්බුනේ නැහනේ. ඉතින් දැන් ඔයාලා ගොඩක් දුක් වෙලානේ හිටියේ ජනවාරි මාසේ අස්වැසුම මුදල් හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වීඩියෝ එක බැලුවම පස්සේ ඔයාලා කවුරුත් දුක් වෙන එකක් නැහැ. මොකද රජය මගින් දැන් පැය කිහිපයකට කලින් සුබ ආරංචියක් නිවේදනය කරා ජනවාරි මාසේ අස්වැසුම් ලාභීන්ට. ඉතින් ඒ තමයි ජනවාරි මාසේ අස්වැසුම් මුදල් හැමෝටම දෙන්න තීරණය කරා. ඉතින් අද පාර්ලිමේන්තුවේ විවාදයක් ඇති වුණා. මේ අස්වැසුම් මුදල් සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වුවා. ඉතින් මේ විවාදයෙන් පස්සේ තමයි මේ තීරණය අරන් තියෙන්නේ. ඉතින් ජනවාරි මාසේ අස්වැසුම් මුදල් සම්බන්ධයෙන් තමයි මේ විශේෂ නිවේදනය අරන් ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න හැකි තාක්ෂා කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේක බලන ඔයාටත් රුපියල් 20000ක මුදල් තෑගයක් දිනා ගන්න ඕන නම් කරන්න තියෙන පුංචි දෙයයි මම දැන් රතු පාටේ රවුන්ඩ් කරලා පෙන්වන තැන මුලින්ම ටච් කරගන්න. එතන ටච් කරන් පස්සේ ඔයාලට මගේ YouTube channel 4 පෙන්වාවි. අස්වැසුම් YouTube channel 4. මේ YouTube channel 4 ඉස්සරහින් තියෙනවා සුදු පාටින් subscribe කියලා බටන් 4ක්. ඒ 4ම ඔයාලා ටච් කරගන්න මෙන්න මේ විදිහට. 4ම ටච් කරගත්තාම මාව subscribe කරනවා ඔයාලා. ඉතින් මගේ channel 4ම subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 20000ක් දිනා ගන්න පුළුවන් එක channel එකකට රුපියල් 5000 ගානේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ YouTube channel 4ම subscribe කරලා තියාගන්න. ඉතින් රජය මගින් අද විවාදයක් පැවතුවා පාර්ලිමේන්තුවේ ජනවාරි මාසේ අස්වැසුම් මුදල් සම්බන්ධයෙන්. ඉතින් ඒ විවාදයෙන් පස්සේ රජය මගින් තීරණය කළා මේ අස්වැසුම් මුදල් ජනවාරි මාසේ අස්වැසුම් මුදල් ඉදිරි සති කිහිපය ඇතුළත ඔයාලට ලබා දෙන්න. ඉතින් හෙට දිනේ පටන් සිස්ටම් එකට මේ මුදල් අප්ඩේට් කරනවා කියලා රජය මගින් විශේෂ නිවේදනයක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා කවුරුත් බය වෙන්න එපා. ජනවාරි මාසේ අස්වැසුම් මුදල් හෙට සිට සිස්ටම් එකට අප්ඩේට් කරනවා. ඉතින් සිස්ටම් එකට අප්ඩේට් කරා කියලා ඔයාලා දැනගන්නේ කොහොමද? සිස්ටම් එක චෙක් කරගන්න දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් දැම්මම ඔයාගේ නම පල්ලෙයක් කමෙන්ට් කරන්න. සිස්ටම් එක චෙක් කරගන්න දන්නේ නැත්නම් සල්ලි වැටුණාද කියලා දැම්ම ඔයාගේ නම පල්ලෙයක් කමෙන්ට් කරන්න මම සිස්ටම් එක චෙක් කරලා දෙන්නම්. ඒ වගේම තමයි ජනවාරි මාසේ අස්වැසුම් මුදල් ජනවාරි 23න් පස්සේ බැංකුවට දානවා කියලා තමයි රජය මගින් නිවේදනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ 23 වෙනිදායින් පස්සේ මේ සල්ලි ඔයාලගේ බැංකුවටත් වැටලා ඔයාලගේ අතරම ගන්න පුළුවන්. ඒ නිසා කවුරුත් බය වෙන්න දෙයක් නැහැ. වෙනදා මාසම් වල වගේම ජනවාරි මාසේ අස්වැසුම් මුදලුත් ඔයාලට ලැබෙනවා. තවත් විශේෂ නිවේදනයක් කරන්න තියෙනවා. බැරි වෙලාවත් ජනවාරි මාසේ මේ අස්වැසුම් මුදල් ඔයාලට ලැබුණේ නැත්තම් හරිද? ජනවාරි මාසේ අස්වැසුම් මුදල් ඔයාලට ලැබුණේ නැත්නම් ඒ මුදල් පෙබරවාරි මාසේ ඇරියස් මුදලක් විදියට ඔයාලට ලැබෙනවා කියලා රජය මගින් නිවේදනය කරලා තියෙනවා. ඒ කියන්නේ පෙබරවාරි මාසේ මුදලුයි ජනවාරි මාසේ මුදලුයි දෙකම එකට ඇරියස් මුදලක් විදියට ඔයාලට ගන්න පුළුවන්. ඔයාලට මතකද දෙසැම්බර් මාසයේදීත් පිට ඇරියස් මුදල් 3ක් ලැබුණා. මාස 3ක ඇරියස් මුදල් 3ක් ඔයාලට ලැබුණා සමහරුන්ට. ඉතින් ඒ වගේම මේ මාසේ ඔයාලට අස්වැසුම් මුදල් ලැබුණ නැත්නම් ජනවාරි මාසේ ඒ මුදල් පෙබරවාරි මාසේ ඇරියස් මුදලක් විදියට ලැබෙනවා කියලා රජය මගින් නිවේදනයක් කරලා තියෙනවා. ඉතින් අදට මෙවැනි සුබ ආරංචියක් තමයි රජය මගින් නිවේදනය කරලා තියෙන්නේ. ඉතින් තවත් මෙවැනි විශේෂ තොරතුරු ලැබුණු සැනින් අස්වැසුම හරිම තොරතුරු අපේ YouTube නාලිකාව හරහා අපි අරන් එනවා. ඒ නිසා අපිව subscribe කරලා රැඳිලා ඉන්න අපිත් එක්ක. ඉතින් අදට ගිහින් එන්නම් ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්.